හැලෝ යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන වීඩියෝ එක මුලදීම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් දැන් අප්‍රේල් මාසනේ. ඉතින් මේ අප්‍රේල් මාසේ කියන්නේ අවුරුදු ෆීලින් එකක් තමයි තියෙන්නේ. ඉතින් අප්‍රේල් ලබනකොටම මම යන්න හදන්නේ පුංචි ගමනක්. ඉතින් පුංචි ගමනක් කිව්වට අද පොඩි වැඩ කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි බලමු. අද ඩේ ව්ලොග් එකක් නෙමෙයි. ඉතින් මේක මිනි ව්ලොග් එකක් කියලා හිතා ගන්නකොට මම කරපු වැඩ කොටස තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මුලින්ම මායි අම්මයි උදේ පාන්දරින් මාවා අම්බලන්ගොඩට. ඉතින් දැන් මායි අම්මා යන්නේ මේ අපේ අක්කලා ගෙදරට. ඉතින් උදෙන්ම අක්කලා ගෙදරට ඇවිල්ලා පොඩ්ඩක් එහෙ ඉඳලා අම්මගේ වැඩ ටික කරගන්නකම් මම ගියා මගේ වැඩකට කියන්නේ ධර්මාශෝකයට තමයි මම මේ යන්නේ. ඉතින් ධර්මාශෝකයේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති අම්බලන්ගොඩ ධර්මාශෝක හරිම ප්‍රසිද්ධ ඉස්කෝලයක්. ඉතින් මම යන්නේ අම්බලන්ගොඩ ප්‍රාථමික කියන්නේ ධර්මාශෝක ප්‍රාථමික විද්‍යාලයට තමයි යන්නේ. මොකද ඒ පොඩිත්තන්ගේ අවුරුදු උත්සවයට මට පන්තියක් බාර වුණා නැටුම් පුරුදු කරන්න. ඉතින් ඒක තමයි මම යන්නේ. ඉතින් මගේ තව අක්ක කෙනෙකුත් ඉන්නවා. ඉතින් දැන් අපි ඇතුළට යනකම් තමයි ඉන්නේ. තාම උදේ පාන්දර ගාත කියන නිසා ඇතුළට යන්න හම්බුනේ නැහැ. ඉතින් දැන් තමයි අපි ඇතුළට ආවේ. ඉතින් අපි ළමයි ටික එකතු කරගෙන පරණ පන්ති කාමරයක් අරගෙන නැටුම් පුරුදු කරන්න තමයි හදන්නේ. ඉතින් මෙයාලා හරිම මේ දඟ පොඩිත්තු ටිකක්. ඉතින් කොහොමත් එහෙමනේ. ඉතින් චූටි ළමයි ගත්තොත් චූටි ළමයි කියන්නේම ළමයින්ටනේ. ඉතින් එයාලා හරිම දඟයි. ඉතින් මේ පන්තියේ ගත්තොත් ගෑනු ළමයි වැඩි දඟ නැහැ. පිරිමි ළමයි තරම්. පිරිමි ළමයි ගොඩක් දඟයි. ඒ වුණාට හරිම හොඳ ළමයි ටිකක් තමයි හිටියේ. ඉතින් මේගොල්ලෝ හරිම ලස්සනට ඩාන්සින් ස්ටෙප් ටික අල්ලගත්තා. ඉතින් මම දන්න විදිහට පොඩි ළමයින්ට තමයි හරිම අමාරු මොනවා හරි ස්ටෙප් එකක් උගන්වන්න. මොනවා හරි දෙයක් ගැන උගන්වන්න හරිම අමාරු පොඩි ළමයින්ට. හැබැයි මේගොල්ලෝ හරිම ක්‍රමවත් ඒ විදිහටම වගේ ස්ටෙප් ටික අල්ලගත්තා. බලන්නකො මේගොල්ලෝ ඇත්තටම මේගොල්ලෝ තරමට මේ නටන විදිහ ඇත්තටම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ බලන්නකො මේගොල්ලෝ නටන විදිහ. දැන් වෙලාව උදේ 10:00ට විතර. ඉතින් අපි දැන් තමයි පොඩිත්තන්ට නැටුම් පුරුදු කරලා ඉවර වුණේ. ඉතින් දැන් අපි එහෙම යන්නේ තවත් වැඩකට. ඉතින් මේකත් ගොඩක් අත්‍යවශ්‍ය වැඩක්. ඉතින් මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඒ වැඩේ බලන්න. ඉතින් ඇත්තටම අපි මේ ආවේ අපේ අක්කගේ බබාගේ කියන්නේ අපේ මෙව් බබාගේ නර්සරි එකේ අවුරුදු උත්සවය තියෙන්නේ අද. ඉතින් ඒකට තමයි මේ ආවේ. ඉතින්
මාරම ලස්සනයි. ඉතින් ඔයගලන්ට දකින්නකොටත් පේනවා ඇති ඇත්තටම ලස්සනයි. අපේ පොඩිත්තෝ ටික. ඉතින් අපි එනකොටත් අපේ අක්කලා ඇවිල්ලා හිටියා මේ ඔබවත් එක්ක. ඉතින් අපි එනකොටම වගේ තමයි උත්සවේ පටන් ගත්තේ. ඉතින් කෑම මේස් තාම ලෑස්ති කරලා තිබ්බේ නැහැ. ඉතින් දැන් තමයි ආරම්භ කරන්නේ. ඉතින් මුලින්ම කෑම මේස ගැන සූදානම් කරලා මුලින්ම කියන්නේ ආහාර අනුභව ඒවට අමතරව කලින් අපේ පොඩි ටීචර්යි ලොකු ටීචර් එකතු වෙලා අපේ පොඩින්තන්ට මේ රස කැවිලි එකින් එක හඳුන්වා දුන්නා. ඒවට කියන නම මේ හැමදේම මේ පොඩි ටීචර්යි ලොකු ටීචර් හඳුන්වා දුන්නා. ඉතින් බලන්නකෝ ඉතින් ටීචර් මේවා කියලා දෙනකොට මේ පොඩිත් අහන් ඉන්න ලස්සන අපි හම්බුනේ ගෙදරත් හම්බුනේ මේ මොනවද අර මැටි වලින් හදන්න කියලා දුන්නේ මොනවද මේ මැටි වලින් අපි හැදුවේ මේ උසට හැදුවේ මොනවද මොනවද මැටි වලින් හැදුවා අපි මේ જાතිය මොනවද වලලු මොනවද කෑනි වලලු හා මේ මොනවද මේ මොනවද අනේ කාපු જાතිය දැනගන්න බෑ මොනවද මේ අනේ මේවත් හැදුවානේ අපි මැටියේ අලුවත් රූපේ මොනවද පුතේ මේ තියෙනවද කාලා තියෙනවද කාලා නැත්නම් අද කන්න ඕනේ හොඳේ මේ මොනවයි මොනවද මේ කැවිලි තමයි මේ ඔක්කොම මේ මොනවද නම මොකක්ද ඒකේ මේ තුන් දන්නේ නැද්ද මේකේ රාය මොනවද මේ මොනවද මේ මොනවද තිලොජ අර අපි හාල් පිටි වලින් හදනවා කියලා කැවිලි වර්ග දෙක තුනක නම් කිව්වා නේද හායි කියුණා එදා මොකද්ද කියලා මොනවද වැලි කලක කිව්වේ මතකද පොඩි ටීචර් කිව්වා අනේ වැලි කලක ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ අයියනේ දැන් මං කිව්වනේ කෑම කන්න හදන්නේ මේ තියෙන જાති ටික කන්න දෙන්න හදන්නේ හොඳද හැම જાතිව කන්න ඕනේ ඉතින් ඒ විදිහට කෑම මේසේ තියෙන කැවිලි ටික අපේ පොඩිත්තන්ට හඳුන්වලා දීලා ඊට පස්සේ පොල් තෙල් පහන දල්වන චාරිත්‍රය කරාට පස්සේ අපේ පොඩිත්තන්ට මේ හැම જાතියෙම වගේ කෑම කන්න දුන්නා. ඊට පස්සේ තමයි පොඩිත්තන්ගේ අම්මලට ආහාර අනුභව කරන්න දුන්නේ. ඉතින් ඊට පස්සේ ගනුදෙනු කිරීමත් කරලා දැන් අපි මේ ලෑස්ති වෙන්නේ පොඩිත්තන්ට තත්ත්වය පත්තු කරන විදිය පෙන්වන්න. ඉතින් මේක ටිකක් භයානක වැඩක් නිසා පොඩ්ඩක් ඈතින් තමයි චුට්ටෝ ටික වාඩි කෙරුවේ. මොකද රතිඤ්ඤ කියන්නේ ගින්දරත් එක්ක කරන සෙල්ලමක් නේ. ඉතින් මුලින්ම කාටත් වඩා පරිස්සම පොඩිත්තන්ට දෙන්න ඕන නිසා යාළව ටිකක් ඈතින් වාඩි කරවල තමයි මේ වැඩේ කරේ. ඉතින් දැන් මෙයාලා හැමෝම බලන් ඉන්නේ කොහොමද මේ රතිඤ්ඤ පත්තු කරන්නේ කොහොමද මේ දේ වෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඇත්තටම අලුත් අවුරුද්ද කියලා කියන්නේ අලුත් අවුරුද්දක්ම විතරක් නෙමෙයිනේ. අපේ සාම්ප්‍රදායික පැරණි චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඉතින් අපි දන්නවා අපේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් වියකමින් යන කාලයක් තමයි මේ. ඉතින් මේ වගේ කාලෙක අපිට අමතක වෙවි යන මේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර මතක් කරලා දෙන අවුරුද්දක් තමයි මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ.
ඉතින් මම දන්න විදිහට හැම අවුරුද්දකම මෙන්න මේ අවුරුදු කාලෙට අපේ සාම්ප්‍රදායික පැරණි චාරිත්‍ර වාරිත්‍ර ආයෙත් මතක් කරලා දෙනවා. උදාහරණයක් විදිහට වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ඊට පස්සේ අපේ ජන ක්‍රීඩා, එතකොට තව කත්තොත් හිස තෙල් කෑම, මේ වගේ හැම අවුරුදු චාරිත්‍ර වාරිත්‍රයක්ම අපේ සාම්ප්‍රදායත් එක්ක සම්බැඳි දේවල්. ඉතින් මේවා දැන් කාලේ ඉන්න පොඩිත්තන්ට දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් ගමක වුණත් දැන් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේවා අනිවාර්යයෙන්ම ඇස් දෙකෙන් දැක බලා ගන්න හම්බෙන්නේ මේ වගේ අලුත් අවුරුදු උත්සවයක විතරයි. ඉතින් මම මේ කතාව කරන අතරතුර අපේ තාත්තලා දෙන්නේ රතින් යටික පත්තු කරා. ඉතින් අපේ පොඩිත්තන්ට ගොඩක් සතුටුයි දැන් මේක දැකලා. ඉතින් ඊට පස්සේ අපේ මෙව් බබා ඇතුළු කණ්ඩායම ලස්සන නර්තනයක් අපේ අම්මලා තාත්තලාට ඉදිරිපත් කරා. ඉතින් බලන්නකෝ මේ පොඩි බබාලා කොච්චර ලස්සන නටනවද කියලා. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි. ඉතින් ලස්සනම ලස්සන නැටුමකින් පස්සේ තමයි අපේ අම්මලා තාත්තලාත් කැමති, ඒ වගේම අපි පොඩිත්වත් ඇගිලි ගැන බලන් ඉඳපු වෙලාව ආරම්භ වුණේ. ඒ තමයි ජන ක්‍රීඩා කිරීම. ඉතින් මුලින්ම අලියට ඇහැ තැබීම, ඊට පස්සේ කඹ ඇදීම, ඊට පස්සේ පත්තර පිටේ ලිස්සා යෑම වගේ පුංචි ක්‍රීඩා රැසක් අපේ පොඩිත්තන්ට තිබ්බා. ඉතින් මෙයාලා හරිම ආසාවෙන් තමයි මේ ක්‍රීඩා කරේ. මොකද මම හිතන්නේ මෙයාලා මේ ක්‍රීඩාවලට සහභාගී වෙලා ලොකු විනෝදයක් ලබන. ඒ වගේම තමයි මේ මොන්ටිසෝරියේ මම දැකපු දෙයක් තමයි කිසිම ක්‍රීඩාවක පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය තෝරගත්තේ නැහැ. ඉතින් මේ ටීචර්ස්ලා දෙන්නම මුලදීම කිව්වේ අපි එහෙම තෝරන්නේ නැහැ, මේකට සහභාගී වෙන හැමෝම දිනුම් කියලා. ඉතින් ඇත්තටම ඒක මාර විදිහට අම්මලගෙත් හිතට දැනෙන්නේ නැති. අම්මලා තාත්තලා හැමෝගෙම හිතට දැනෙන්නේ නැති. මොකද ඕනම තැනක අපි පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය තෝරන්න ගියොත් කොටසක් සතුටු වෙනවා වගේම තමයි කොටසක් දුක් වෙනවා. ඕකෙත් දෙපැත්තක් තියෙනවා. ඉතින් සමහර තැන්වල අපි ඉගෙන ගන්න ඕන ජයග්‍රහණය විතරක්ම භුක්ති විඳින්නත් නෙමෙයි. අපි පරාජය භුක්ති විඳින්නත් ඉගෙන ගන්න ඕන. ඉතින් මමත් ඔය චූටි කාලේ අලුත් අවුරුදු උත්සවවලට ගියාට පස්සේ මම ඔය අවුරුදු කුමරු තරගයට අපේ අම්මා සහභාගී කරවනවා. එතකොට මට මතකයි ඒ විනිශ්චය කරපු කට්ටිය මගෙන් ඇහුවා, හදිස්සියේ බබා ඔයා පරාද වුණොත් ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ බලන් ඉන්න අයට. ඒ වගේම ඔයා ජයග්‍රහණය කරොත් මොකද්ද කියන්න තියෙන්නේ බලන් ඉන්න අයට. ඉතින් මට මතකයි මං කිව්ව දෙයක් තමයි මට ජයග්‍රහණය හම්බුණත් මට සතුටුයි, මම පැරදුනත් මට සතුටුයි. ඉතින් අපි හැමෝම ජය පැරදුම සමව බාර ගන්න ඕනේ කියලා මං චූටි කාලේ මම එහෙම කිව්ව මට මතකයි. ඉතින් ඇත්තටම ඒක තමයි වෙන්න ඕන. ඉතින් ඒ අතරේ කොහොම හරි අපේ අවුරුදු උත්සවයත් නිමා වුණා හරියටම 12ට. ඉතින්
මාරම දවසක් තමයි මේ දවස. මොකද මම හරියට සතුටු වුණා අපේ මෙව් බබාගේ වැඩ දැකලා. ඉතින් ඇත්තටම එයාට ගොඩක් සතුටුයි. එයා ගෙදර ඇවිල්ලත් කතා වුණා. මම අලියට ඇරිපා මම කම ඇත්තා. ඊට පස්සේ එයා මල් ළඟට ඇවිල්ලා අහනවා ටයිනි පුංචි මම ලස්සනට නැටුව නේද කියලා. ඉතින් ඇත්තටම එයා හරිම ලස්සන නැටුවා. ඔයගොල්ලෝ දකින්න ඇති ඒ වීඩියෝ ක්ලිප්ස් වලින්. ඉතින් දැන් හරියට වෙලාව 12යිනේ. ඉතින් අවුවත් හෙනම සැරයි. ඉතින් මාරම අවුවක් තමයි තිබ්බේ. ඉතින් අපේ අක්කලා කියවලු තියෙන්නේ තවම ළඟම නිසා ප්‍රශ්නයක් වුණේ. දැන් අපි එහෙම ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ මේ දවස ගත වුණේ. ඉතින් මම වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද ගොඩක් වැඩ මේ දවසේ ඉඳලා තිබ්බා. ඉතින් මට ඕන උනේ මම මේ කරපු පුංචි වැඩ ටික ඔයගලන්ට පෙන්නන්න. ඒ වගේම අපේ මෙව් බබාගේ කෝලම් ටික ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මේ විදිහට තමයි දවස ගෙවුනේ. ඉතින් අද දවස ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා ඉන්නමින් මම ආය අලුත් වීඩියෝ එකක් දානකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.